හොඳයි අපි සූදානම් වෙන්නේ අට ශ්‍රේණිය 2025 පළවෙනි වාරයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට අදාළව ඔයාලගේ ලකුණු වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීමක් right ඉහළ ප්‍රතිඵලයක් ගන්න අවශ්‍ය මඟ පෙන්වීමක් හදලා දෙන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් මම අරගෙන තියෙනවා අද සාකච්ඡා කරන්න වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 2019 ෆස්ට් ටර්ම් ටෙස්ට් එකට අදාළ ඉංග්‍රීසි පේපර් එක. ඒත් පැය දෙකක කාලයක් ඔයාලා ප්‍රශ්න පත්‍රයට හම්බ වෙනවා. අපි මෙතනදී සාකච්ඡා කරනවා මොනවද ඔයාලට ලැබෙන ප්‍රශ්න සහ ඒ ප්‍රශ්න වලට ඔයා මොන විදිහටද උත්තර සපයන්න ඕනි කියන කරුණු. right? අපි ලොකු වෙලාවක් ගන්න නැතුව මේ ටික කතා කරගෙන යමු. පළවෙනි එකේදී අපිට මේ පේපර් එකේ දකින්න ලැබෙනවා match the opposite words, write the number in the box. First one is done for you. පාඩ කරන්න තියෙන දේ තමයි ළමයි opposite words match කරන්න තියෙන එක. දැන් ළමයි ගොඩාක් වරද්ද ගන්න එකක්. සමහරවිට දැන් මේක දැක්ක ගමන් ටුක් ගාලා යා කරගෙන යන්න තියෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. ඒ නිසා ටක් ගාලා මොකද කරන්නේ? පේපර් එක අතර ගත්තු ගමන්ම පැන්සලක් හරි මොකක් හරි පෑන හරි ගත්තා යා කරගෙන ගියා. ගොඩක් අය වැරද්ද කරනවා. එතකොට මේ වැරද්ද කිරීම නිසා ඔයාලට ලකුණු අඩු වෙනවා, අහිමි වෙනවා. ඉතින් බලන්න පුතා මේකේ තියෙනවා write the number in the box. box එකේ number එක ලියන්න තියෙන්නේ. මේක ඉස්සරහා මොකක්ද තියෙන්නේ? මේ box එකක් දීලා තියෙනවා. ඔයාලට මේ වචනේ බැලුවා, මේකට අදාළ opposite word එක තේරුවා. එතකොට විරුද්ධ පදයේ තේරුවා, ඉස්සරහේ number එක ලියුවා. දැන් පළවෙනි එකට අදාළව දැන් බලන්න foreign කියන එකට අදාළව තියෙන්නේ local කියන එක තමයි opposite word එක. මොකද්ද කරලා තියෙන්නේ? number 2 මෙතන ලියලා තියෙනවා. එහෙනම් ඔයා decent කියන එකට බලන්න. decent කියන එකට. decent කියන එකට බැලුවා ascent කියන එක තියෙනවා. එහෙනම් number 5 කියලා මෙතන ලියුවා. right ඔන ඔය විදිහට තමයි ඔයා මේකට උත්තර සපයන්න ඕන. එහෙනම් ඔයාගේ ටෙක්ස්ට් බුක් එකේ සහ ඔයාගේ පන්ති වල දේවා ඉගෙනගෙන ඇති opposite words එහෙනම් exam එකට යනකොට යන කලින් ඔයා opposite words හොඳට බලාගෙන ඒකට සූදානම් වෙලා යන්න ඕනි. ඊගාට උදා fill in the blanks with the words given. First one is done for you. මෙතනදි කරන්නේ මේ පළවෙනි ටෙස්ට් එකේදී සහ දෙවෙනි ටෙස්ට් එකේදී මේ ප්‍රශ්න දෙකේදීම කරන්නේ ආට වචන පුළුවන්ද කියන එක ටෙස්ට් කරන එක. ඔයාලට කොච්චර වචන පුළුවන්ද කියන එක. right? ඉතින් vocabulary ටෙස්ට් එකක් තමයි මේ යන්නේ. ඉතින් දෙවෙනි ප්‍රශ්නේදී බලන්න මෙතන දීලා තියෙනවා පොඩි විස්තරයක්. පොඩි ඩෙෆිනිෂන් එකක්. පැහැදිලි කිරීමක් තියෙනවා. ඔයාලට කරන්න තියෙන දේ තමයි ඒ කවුද කියලා ලියන්න ඕන. පළවෙනි එක a person who repairs taps and pipes is මැදිලා තියෙනවා plumber. right? pipe වැදුම් ශිල්පියා. දැන් දෙවෙනි එක බලන්න a person who bakes bread is breads පාන් පුච්චන පුජ්‍යලයා කවුද? මෙතනින් හොයන්න ඕන වචනේ. කවුද? baker පාන් පුච්චන පුජ්‍යලයා කවුද? baker ඉස්සරහින් baker කියලා ඔයා ලියන්න ඕන. right? ඒතකොට මේ විදිහට මේ ටෙස්ට් දෙකේදී ඔයා කොච්චර වචන දන්නවද කියන එක තමයි ඉංග්‍රීසි මේ ටෙස්ට් දෙකෙන් චෙක් කරන්නේ. පරීක්ෂාවට ලක් කරන්නේ. එතකොට අපි භාෂාවක් ඉගෙන ගනිද්දී ළමයි හැම වෙලාවෙම අපි වචන පිළිබඳව අවධානය යොමු කරලා හොඳ වචන ටිකක් එකතු කරගන්න එක අතරම අතිශයින්ම වැදගත්. ඒ නිසා දැන් අපි පන්ති වලදී හැම දවසකදීම යම් වචන ප්‍රමාණයක් පන්තියේදීම පාඩම් කරලා තමයි ඊගාව කොටසට යන්නේ. Study the picture. Picture description. Study the picture and fill in the blanks using the words given in the box. box එක ඇතුලේ වචන ටිකක් තියෙනවා. මේ box එක ඇතුලේ තියෙන වචන ටික පාවිච්චි කරලා මේ හිස්තැන් ටික fill කරගන්නටයි ඕනේ. picture එක දිහා බලන්න picture එක ඔයාලට support එකක් විදිහට පැත්තකින් තියෙනවා. තමයි මේ සාමාන්‍යයෙන් O level exam එකේදී ඔයාලට මේ ප්‍රශ්නේ මේ විදිහටම හම්බ වෙනවා. හැබැයි වෙනස තියෙන්නේ මොකද්ද? මේකේ ලේසි මේකේ චුට අමාරු ගතියක් නැහැ. පොඩ ඉස්සරහට යනකොට මේක ටික ටික බර වැඩි කරනවා. එහෙනම් අපි මූලික වශයෙන්ම මේ අවස්ථාවේදීම අට ශ්‍රේණියේදීම මේ සඳහා හොඳ සූදානමක් ඇති කරගත්තා. ඊපස්සේ ඊගාවට එන එක එච්චර අමාරු නෑ. right? මේවට සූදානම් නැත්නම් ඔයාලට ඉස්සරහට එන්නේ මොකද වෙන්නේ? තවත් අමාරු වෙනවා. ඒ නිසා ඔයාලා ඉගෙන ගන්න පන්තිවලදී activities විදිහට මේවා කරන්න ඕන. This is a picture of a school. මේ කියන්නේ පාසලක පින්තූරයක්. There are 4 students. දැක්කද ගැලපෙන වචනය. දැන් මේ වගේ එකදී අපි හොයන්න ඕනි අපිට මේ දෙපැත්තේ තියෙන වචන ආධාර කරගෙන
right දෙපැත්තේ තියෙන වචන ආධාර කරගෙන ඒවා සපෝට් කරගෙන ඔයාලට පුළුවන් මේ හිස්තැනට ඕනේ වචනය හොයාගන්න. දෙවෙනි එක බලන්නකෝ. There are four students and a කියලා තියෙනවා. එනිසා a කියන්නේ ආටිකල් එකක්. a and the එනවනම් ඊට පස්සේ එන්න ඕනේ මොකක්ද එන්න ඕනේ? noun එකක් එන්න ඕනේ. noun එකක් එන්න ඕනේ. right there are four students. ඒ වගේම singular noun එකක්. දැන් මෙතන අපිට noun uniform තියෙනවා teacher තියෙනවා. singular nouns ඔච්චරයි තියෙන්නේ. તો uniform එකක් තියෙනවා කියලා කියන්න බෑනේ මේක ඉදිරියට ඉස්සරහා වාක්‍යයටාවෙන් කියන්නේ තියෙනවා ඉන්නවා කියන. එහෙනම් අපිට මෙතන පේනවා students and the teacher. සිසුන් සහ ගුරුවරයෙක් ඉන්නවා. සිසුන් සහ ගුරුවරයෙක් ඉන්නවා. එහෙනම් ඔයා මොකද කරන්න ඕන? දෙපැත්තේ තියෙන වචන ආධාර කරගෙන ඒ වගේ සපෝට් එක අරගෙන මේ හිස්තැනට අර්ථවත් පරිදි ගැලපෙන වචන ඔයා හොයන්න ඕන. හරිද? ඒක තමයි මේකේ ටෙස්ට් එක. ඊගාවට the children are කියලා උපකාරක ක්‍රියාපදයේ තියෙනවා. එහෙනම් වලින් පස්සේ මෙතන ing ක්‍රියාපදයක් තමයි එන්න ඕන. ක්‍රියාපදයේ ඉතුරු කෑල්ල තමයි නැත්තේ මෙතන. එහෙනම් මොකක්ද තියෙන්නේ? අපිට ගන්න තියෙන්නේ cleaning කියන එක. එහෙනම් cleaning the school hall. object එක තියෙනවා school hall කියලා. පාසලේ ශාලාව. right? the teacher is කියලා ක්‍රියාපදයේ කොටසක් is තියෙනවා. ඔයාට මෙතන ing ක්‍රියාපදයක් අඩුයි. මොකද instructing උපදෙස් දෙනවා. නේ instructing. The teacher is instructing the children. There is two-storied. තට්ටු දෙක මොකක්ද තියෙන්නේ? There is a two-storied ගන්න පුළුවන් building. දෙපැත්තේ වචන වල තේරුම් යම් පමණක හෝ දැනගෙන සිටීම මම දෙවද ගන්නවා. The girl is wearing the a school girl ඇඳගෙන ඉන්නවා. school මොකද්ද? තව ඉතුරු වෙලා තියෙන uniform කියන එක. uniform. The girl is wearing the school uniform. right? අපි ඊගාකට යමු. හතරවෙනි ප්‍රශ්නේ write the plural form of the following nouns. මම මේකෙදී පැහැදිලි කරන්නම් පුතා. අපි මෙතන තියෙන්නේ සාමාන්‍යයෙන් හැමදාම ඉගෙන ගන්න plural nouns වලට වඩා චුට්ටක් වෙනස් විදිහකට වචන සමහරක් වෙලාවට මෙතනදී එකතු කරලා තියෙනවා. බලන්න a packet of milk. කිරි පැකට් එකක්. a packet of milk කිරි පැකට් එකක්. එහෙනම් කිරි පැකට් එකක් කියන එක බහුවචන කරන්න ඕනේ කිරි පැකට් කියලානේ. කිරි පැකට් එකක් එක බහුවචන වෙන්න ඕන කිරි පැකට් කියලා. එහෙනම් packets of milk බලන්න බහුවචන කරලා තියෙන්නේ milk කියන එක නෙමෙයි packet කියන එක. packets of milk කිරි පැකට්. right fly කියන එක බහුවචන වෙන්නේ කොහොමද? y අකුරෙන් අවසන් වෙනවා නම් y අකුරෙන් අවසන් වෙන නාම පද වලට මොකද කරන්නේ? y අයින් කරනවා. y අයින් කරලා i දාලා es දානවා. right y ට කලින් සොරයක් තියෙන්න බෑ. ඊගාට බලන්න උදා රේඩියෝ කියන එක සාමාන්‍ය තියරිය තමයි o අකුරෙන් අවසන් වෙනවට es දානවා කියන එක. හැබැයි මෙන්න මේ රේඩියෝ ස්ටුඩියෝ ඊගාට වීඩියෝ right radio studio video photo ඊගාට කිලෝ මෙන්න මේ වගේ වචන බහුවචන කරද්දී es දාන්නේ අපි s අකුරක් විතරයි එකතු කරගන්න. studios videos photos kilos right ඒක මතක තියාගන්න. ඒ නිසා එතනදී අහලා තියෙන දැකද සාමාන්‍ය වාගේ තියරියට අනුව ඔයා es දැම්මොත් ඉතින් ඔයාලට මේකට ලකුණු හම්බ වෙන්නේ නැහැ. piece of cake, piece of chalk, pieces of chalk, mouse, mice, calf, cows. right now ලකුණු පහක ප්‍රශ්නයක්. ඒක වචන බහුවචන. පොඩි විස්තරයක් තියෙනවා මෙතන. මෙන්න බලන්න මේ කොටුව ප්‍රශ්නේ කියවමු අපි. read the description about a nurse and write a similar description about a teacher. Use the information given given in the table. table එකේ විස්තර ටිකක් දීලා තියෙනවා. nurse ගේ විස්තර ටික පාවිච්චි කරලා මෙතන විස්තරයක් ලියලා තියෙනවා. nurse ගේ විස්තර මේ කොටුව ඇතුලේ තියෙන විස්තර පාවිච්චි කරලා විස්තරයක් ලියලා තියෙනවා. දැන් teacher ගේ විස්තර ටික පාවිච්චි කරලා අපි ඒ වගේම සමාන විස්තරයක් මෙතන අපිට ලියන්න කියනවා. එතන මොකද ගන්න ඕනේ? දැන් බලන්න a nurse works in a hospital. hospital එකේ න්යා වැඩ කරන්නේ. අපි teacher ගැන ලියද්දි a teacher works in a hospital වෙනුවට in a school. She wears a uniform to work. අපි කියනවා she wears a sari to work. A nurse is kind and patient. Right me? So අපි කියනවා a teacher is kind and helpful.
look after the patient. එතකොට she looks after the patients. අපි කියනවා she teaches the students. She works 8 hours per day. She works 6 hours per day. right ඔන්න ඔය විදිහට description එකක් අපිට ලියන්න පුළුවන් වෙන්න ඕන. ඔයාගේ භාෂාමය හැකියාව තමයි guys මේකෙදි ටෙස්ට් කරන්න. ඔයාලට ඉංග්‍රීසි පුළුවන්ද? ඉංග්‍රීසි 8 වස් ශ්‍රේණියට අදාළව ඔයා ආවරණය කරගත්ත යුතු ඉගෙනගත්තු ඉංග්‍රීසි ප්‍රමාණය ඔයාට පුළුවන්ද කියන එක තමයි මේකෙදි ඇත්තටම ටෙස්ට් කරන්නේ. right ඉංග්‍රීසි පුළුවන්ද කියන එක. ඒකට බලන්න fill in the blanks with the suitable conjunctions given in the brackets. conjunction එකක් කියලා කියන්නේ මොකක්ද? සම්බන්ධ වාචක පදයක්. වාක්‍ය දෙකක් කොහේ හරි තියෙන වාක්‍ය දෙකක් එකතු කරලා එක වාක්‍යයක් බවට පත් කරන්නේ conjunctions වලින්. conjunctions වලින් අපි කියන සම්බන්ධ වාචක පද කියනවා. ආගේ සිලබස් එකේදී ඔය ඉගෙන ගත්තා so කියන එක ඉගෙන ගත්තා, since ඉගෙන ගත්තා, but ඉගෙන ගන්න තියෙනවා. after, before, right? එතකොට මෙන්න මේ conjunctions ඔයා ඉගෙන ගන්න තියෙන නිසා යම්කිසි conjunctions ප්‍රමාණයක් සම්බන්ධ වාචක පද ප්‍රමාණයක් විභාගෙදී බලාගෙන යන්න ඔයාගේ සිලබස් එකට අදාළ විශේෂයෙන් මේ පේපර් එකේ තියෙන so, since, but, as කියන එක උගන්වලා තියෙනවා ඔයාගේ සිලබස් එකේ. right ඊට පස්සේ after, before මේ ඊටම සරල සහ නිතර හම්බ වෙන මේ conjunctions ටික ඔයා බලාගෙන යන්න ඔයාට විභාගෙදී අවශ්‍ය වෙනවා. කොහොමද conjunction එකක් දාලා වාක්‍ය දෙකක් සම්බන්ධ කරන්න බලන්න. It was very hot inside the room. කාමරය ඇතුලේ හරි රස්නේව තිබුණා. right I switched on the fan කියලා තියෙනවා. මම fan එක on කළා. ඉතින් මම මේ වාක්‍ය දෙක මෙහෙම සම්බන්ධ කරනවා. කාමරය ඇතුලේ හරි රස්නේ. ඉතින් මම fan එක on කළා. so ඉතින් නෙබෙයි. right බලන්න වාක්‍ය දෙක සම්බන්ධ කරන්න මේ so කියන වචනේ මම මෙතනදී පාවිච්චි කරපු විදිහ. ඊගාට මේ වාක්‍ය ඔක්කොම කතා කරන්නේ නැහැ මම දැන් අපි ඉස්සරහට යමු. read the following paragraph and answer the questions given below. පොඩි paragraph එකක් තියෙනවා. ඉතින් මීට වඩා ලොකු paragraph එකක් වඩා exam එකේදී අනිවාර්යෙන්ම හම්බ වෙනවා. මම දැන් චුට්ටක් ගොඩක් සරල සහ පොඩි paragraph එකක් මේ paper එකේ දීලා තියෙන්නේ. මේකදී guys අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ ප්‍රශ්නය කියවන එක. when was William Shakespeare born? when කියලා තියෙනවා. කවද්ද was born ඉපදුනේ? නේද? විලියම් ෂේක්ස්පියර් වචනවල තේරුම් ටික දැනගත්තට පස්සේ සමස්තයක් විදියට සියලුම වචනවල සමහරක් වෙලාවට අපිට තේරුම අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය වචනයක් දෙකක් තේරුම් දැනගත්තා නම් අපිට උත්තරේ හොයාගන්න ලේසියි. එහෙනම් when was William Shakespeare born? when එක තියෙනවා, was born බැලුවා, හා ඉපදුනේ. එහෙනම් මේකට ගියා විලියම් ෂේක්ස්පියර් ආමේ was born මේ දින උපන්දිනේ. එහෙනම් ඔන්න ඔය දිනය ලිව්වා නම් ප්‍රමාණවත් විතරයි. ලකුණු හම්බ වෙනවා. where did he live? එයා කොහෙද ජීවත් වුනේ? දැන් මෙතන තියෙනවා in England කියලා මේ තියෙන්නේ එයා ඉපදුණු තැනනේ. හැබැයි මේක ඉස්සරහට යනකොට අපිට හම්බ වෙනවා he lived in a village called Stayford. මෙන්න මේ ආන්සර් Stayford කියන එක. Stayford කියන එක ඔයාලා ලියුවා. ඔයාලට මේක ලකුණු හම්බ වෙනවා. නිසා guys කරන්න ඕනේ දේ තමයි ළමයි ප්‍රශ්නය කියවන්න. ප්‍රශ්නයේ තියෙන වචනවල ආධාරයෙන් වචන සපෝට් එකට අරගෙන ඔයා කෙලින්ම යන්න උත්තරේ හොයන්න. ඒ වචන වලින් මේකේ උත්තරේ හොයාගන්න පුළුවන්කම තියෙනවා. right we got number 8. Complete the following paragraph using the pronouns given in the box. මේකේ box එකක් මේ පල්ලෙහා මේ brackets එකේ දීලා තියෙනවා pronouns ටිකක්. සර්වනාම පද ටිකක්. දැන් ඔයා 8 ශ්‍රේණිය 7 ශ්‍රේණියේදී 6 දීත් ඉගෙන ගත්තා, 7 දීත් ඉගෙන ගත්තා, 8 ශ්‍රේණියේදී pronouns ඉගෙනගෙන තියෙනවා. pronouns ඉගෙනගෙන තියෙනවා. reflexive pronouns එහෙම ඉගෙනගෙන තියෙනවා. එහෙනම් ඔයාට මේ pronouns නිවැරදිව මේ හිස්තැන් වලට දාගන්න ඕන. හරිද? Mala is an innocent motherless girl. She studies at Malpura Mahavidyalaya. She has 2 brothers. One she loves very much. Right? Mala කියන්නේ innocent girl. අම්මා නැති කෙල්ලේ. ඇය ඉගෙන ගන්නේ මල්පුර මහවිද්‍යාලයට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. ඇය ආදරය කරනවා කාටද? ඔවුන්ට වෙන්න ඕන නේද? them. ඔවුන්ට very much ගොඩක්.
මෙතන එහෙනම් මෙතන ආන්සර් එකක් වෙන්න පුළුවන්ද? by bus together එකට ඉස්කෝලේ යනවා. go කියලා බහුවචන ක්‍රියාපදයක් තියෙනවා. එහෙනම් අපි මෙතන තෝරගන්න ඕනි බහුවචන උක්ත පදයක්. එහෙනම් they go to a school by bus together. ඊගාව එක මාලා likes. මාලා කැමති. මාලා likes මාලා කැමති කියලා කියනවා. මාලා මොනවටද කැමති? මාලා likes a school very much. a school මොන ස්කෝල්? ඇගේ ඉස්කෝලේ වගේ එකක් නේ දෙන්න ඕනේ. එහෙනම් අපි මෙතන තෝරනවා her school very much. ඇගේ ඉස්කෝලේට ගොඩාක් කැමති. එහෙනම් ඔන ඊගාව එක she does the household work. she does the household work. ඇය ගෙදර වැඩ කරනවා තනියම. ඇයම කරනවා. එහෙම එකක් ආවොත් ලස්සනයි නේද? herself. right? she is අය මොකක්ද එන්නේ? my best friend. මගේ හොඳම යාළුවා. she is my best friend. right? දැක්කනද අපි මේ prepositions ටික නිවැරදිව කොහොමද මෙතනට දාගත්තේ කියලා. නවවෙනි ප්‍රශ්නය fill in the blanks using the correct form of the verbs given within brackets. First one is done for you. Mrs. Pereira is a clever teacher. She lives in Maho. කියන Maho කියලා ගමක් නේ. right? ඊගාවට මෙතනදී කරන්න තියෙන දේ තමයි ළමයි ලකුණු 10ක ප්‍රශ්නයක් මේක. ඔය ඉගෙනගෙන තියෙන ටෙන්සස් වල ආධාරයෙන්. ටෙන්සස් වල ආධාරයෙන් තමයි ඔයාට මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න වෙන්නේ. එහෙනම් Mr. Pereira is a clever teacher. She lives one live කියන ක්‍රියාපදයේ දීලා තියෙනවා. she ඒක වචන නිසා live කියන ක්‍රියාපදය ඒක වචනයෙන් මෙතන අරගෙන තියෙනවා. she lives in Maho. she work කියලා තියෙනවා. she ඒක වචන නිසා අපි ගන්නවා works. she works in a school in Kurunegala. she කියන නිසා have එක තියන්න බෑ. එහෙනම් she has long hair. her students ඇගේ ශිෂ්‍යයෝ. එහෙනම් මේ බහුවචන ක්‍රියාපදේ හරිය නේද? love her very much. she ක්‍රියාපදේ go තියෙනවා. ඒක වචනෙන් කියමු goes. ඇයි she ඒක වචනය. school with her two children by bus. they be කියලා තියෙනවා. එහෙනම් guys මෙතනට එන්න ඕනි පුතා be ක්‍රියාපදයක්. මොනවද be ක්‍රියාපද? am is was were will be කියන ක්‍රියාපද වලින් එකක් තමයි ඔතනට එන්න ඕනේ. right? එහෙනම් මෙතනට ගැලපෙන්නේ මොකක්ද? they are twins. එයාලා නියුන්නු. they are twins. they can sing. can වලින් පස්සේ ක්‍රියාපදය වෙනස් කරන්නේ නැහැ. ඒ විදිහටම තියන්න ඕනේ. they can sing beautifully. her husband be කියලා තියෙනවා. එහෙනම් her husband වලට ඒක වචන නිසා is දැම්ම. her husband is an engineer. he travels. travel කියන ක්‍රියාපදේ මොකද කරන්නේ? ඒක වචනෙන් තියෙනවා. travels to office by train. Mrs. Pereira school 5 years ago කියලා තියෙනවා නේද? අවුරුදු 5කට කලින්. එහෙනම් අවුරුදු මිසිස් පෙරේරා අවුරුදු 5කට කලින් මේ ඉස්කෝලේට එනවා කියන්න බෑනේ. ආවා වෙන්න ඕනේ. එහෙනම් guys මෙතන come කියන ක්‍රියාපදේ අතීත කාලෙන් තියන්න ඕනි කේ. මේ නිසා වාක්‍යයේ තියෙන ඉතුරු කාරණා ගැන ඔයා සැලකිලිමත් වෙන්න ඕන. she but next year ලබන අවුරුද්ද එහෙනම් go එක අනාගත කාලෙන් තියෙනවා will go to a new school. will go to a new school next year. right? on රචනාවලිය යන්න මොකද්ද කරන්න තියෙන්නේ? පොඩි මාතෘකාවක් හම්බ වෙනවා. my country a folk tale. you know the animal I like most. right? දැන් සතෙක් ගැන තෝරගන්නදී එහෙම ගොඩක් ළමයි තෝරගන්න. අපි දැන් ගිරව ගුරුල්ලෙක් නේද? දැන් මට මතකයි the birds I like most. මම කැමතිම ගුරුල්ලා ආපු වෙලාවක ළමෙක් තෝරගත්තා ගිරව ගැන. දැන් ගිරව ගැන තෝරගත්තට ගිරව ගැන ලියන්න දෙයක් නැහැනේ ගොඩක් කරුණු නේද? ඒ නිසා ඇනිමල් කෙනෙක් මොකක් හරි ඩොමෙස්ටික් ඇනිමල් කෙනෙක් හරි තෝරගන්න ඔයා වඩාත්ම කැමති. right? එතකොට සහ කරුණු තියෙන සතෙක්. කැමති නැති වුණත් කමන්නේ. කැමති වෙන්නම ඕනේ නැහැ. කරුණු තියෙන සතෙක් තෝරගන්න. ලියන්න කරුණු තියෙන්න ඕනේ. නැත්තම් තේරුමක් නැහැ. my country. මම මේ my country කියන එක ආධාර කරගෙන පොඩක් පැහැදිලි කිරීමක් කරන්න මේ වගේ එක රචනාවල් ලියාගන්නේ කොහොමද කියලා. right? my country කියන රචනා my country කියන මාතෘකාව. right? my country ආවට පස්සේ ළමයි අපි කරන්න ඕනි පළවෙනිම දේ තමයි මේ මාතෘකාව
ආශ්‍රය කරගෙන මෙයා වටේ ලස්සන chart එකක් හදා ගන්න ඕනේ මම මොනවද කියන්නේ. මම කියන බේසික් දේවල් කියන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න එපා. ඉන්ෆර්මේෂන් නැත්නම් ඉන්ට්‍රොඩක්ෂන් කියලා ලියගමු. මගේ රට කියන්නේ මොකක්ද කියලා කියන්න ඕනේ. මම කියනවා නම කියනවා මගේ රටේ. ඊට පස්සේ තියෙන තැන කියනවා. දැන් ලංකාව ගැන කියනවා නම් my country is Sri Lanka, it is in the Indian Ocean, it is known as the pearl of the Indian Ocean. ඒ ඉන්දියන් සාගරයේ මුතු ඇටයේ ලෙස හඳුනා ගන්නවා. ඔය විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ ඉන්දියන් සාගරය. එතකොට වාක්‍ය තුනක් මම එතන කියලා තියෙනවා නේ. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් ළමයි දැන් මේකටම district ප්‍රමාණය, provinces ප්‍රමාණය, පළාත් කීයක් තියෙනවද? basic introduction නේ. මේ මৌলিක හඳුනා ගැනීමක් රට හඳුනා ගන්න. වාක්‍ය පහක් විතර උදන්ට එනවනේ ඊට පස්සේ ලංකාවේ තියෙන දේවල් අපි කියනවා. මොන වගේ දේවල්ද තියෙන ලංකාවේ? පොදුවේ කියන්නේ ලංකාවේ ගංගා තියෙනවා. There are rivers in my country. There are waterfalls, beautiful waterfalls in my country. There are there are beautiful mountains in my country. There is a beautiful beach around my country. මගේ රට වටේ ලස්සන beach එකක් තියෙනවානේ. ඔයගේ ලස්සන දේවල් ටිකක් ලියන්න පුළුවන්. තියෙන දේවල් වාක්‍ය හතරක් පහ. ඊට පස්සේ අපිට මොනවද ලියන්න පුළුවන්? අපිට ඊට පස්සේ සුන්දරව තව ඉතිහාසයට අදාළව ලියන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවානේ. නේද? There are many ruins in my country. Historical places. ඉතිහාසයට අදාළ ඓතිහාසික දැන් there are many historical places in my country. මොනවද? අපිට කියන්න පුළුවන් ආගේ රටේ තියෙන ලස්සන ඓතිහාසික දේවල් අනුරාධපුරයේ දාගැබ් තියෙනවා, පැගෝඩා නැත්නම් ස්තූප. right ruins තියෙනවා, නටඹුන් ruins තියෙනවා. මිනිස්සු එතකොට මිනිස්සු මේවා බලන්න එනවනේ ඉතිහාසයට අදාළ දේවල් ටිකක් ලස්සන දේවල්. ඊට පස්සේ තව places ගැන කියන්න පුළුවන් ස්ථාන නේද මොනවද? There are many beautiful places in Sri Lanka. So among them my favorite place is Horton Place. Horton Place එක තමයි මගේ ලස්සනම තැන. තව ලස්සන botanical gardens and parks නේද? ඒකට ලස්සන universities කියන දේවල් ගැන කියන ලස්සන දේවල් places. ඊට පස්සේ මිනිස්සු ගැන කියනවා. people. right there are 5 nations living in Sri Lanka. ජාතීන් පහක් ජීවත් වෙනවා. right they are very kind, they are very generous, they are very proud of their country නේද? එතකොට එයාලා හරි පරිත්‍යාගශීලී, එයාලා හරි මිත්‍රශීලී, they are very friendly, they are very helpful නේ. එයාලා හරි උදව් සහගතයි, ප්‍රයෝජනවත් අය. මිනිස්සු ගැන කියනවා. මිනිස්සු කතා කරන භාෂාවන් ගැන languages. ඒ භාෂාවන් ගැන කියන්න පුළුවන් නේ. there are 3 main languages in my country. රට වශයෙන් ගත්තට පස්සේ guys මෙන්න වගේ පොඩ්ඩක් මම මේ මාතෘකාවට අදාළව මොනවද කතා කරන්නේ කියලා පොඩි ඩයග්‍රෑම් එකක්, පොඩි chart එකක් හදගන්න. ඊට පස්සේ මේ මාතෘකාවට අනුව වාක්‍ය ටික ගලපගෙන යන්න. right ලොකු සංකීර්ණ වාක්‍ය වලට යන්න එපා. හැම වෙලාවෙම සරල වාක්‍ය ලියන්න. හොඳට මතක තියාගන්න. හැම වෙලාවෙම සරල වාක්‍ය ලියන්න. එහෙනම් පේපර් එකට අදාළව ඔයාලට දැන් ලොකු අදහසක් ඔයාගේ ඔළුවේ තියෙනවා. ඉතින් අපි නැවත මේ වගේ ඊගාව අවුරුද්දෙත් මේ වගේ පාඩමකින් ඊගාව වාරෙත් මේ වගේ පාඩමකින් මේ වගේ පේපර් එකක් අපි සාකච්ඡා කරමු. ඉතින් ඔයාලා ඉහළ ප්‍රතිඵල විභාගෙට ගන්න උත්සාහ කරන්න. මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයාට උදව් වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් goodbye, ජය වේවා.